අනේ මේ නංගි. ඉෂාරට කාගෙන් හරි බබෙක් හම්බෙන්න ඉන්නවා නම් ඒක යා කැමැත්තෙන් හදාගන්න බබෙක් වෙන්න ඕනනේ. මොකද මේ කැම්පස් එකේ කවුරුවත් බලලා බලහත්කාර කරන්නේ නැහනේ. ඒ වුණාට එදැනම ජේතිසර් ගැන තියෙන නරක අදහස් නේද? හරි. ජේතිසර් ගැන නරක අදහස් තියෙනවා නම් බල ඒවා හොඳ අදහස් වලින් පුරවගනින්. බලේ කෙල්ලොන්ට කියපන් වැදගත් විදියට හැසිරෙන්න කියලා. එතකොට බලේ කෙල්ලොන්ට කවුරුත් අතපය තියන්නේ නැහැ. බලන් ගියාම අයියලත් මේ අපිට හංගනවානේ. මං කියන්නේ අපි කැම්පස් එකේ උද්ඝෝෂණයක් කරනවා. මොනවා කියලාද? ජේතිය සර්වයි සාරක්කව එලවන්න කියලා. නැත්තම් මේ කැම්පස් එකේ නමත් එක්ක සවුත් වෙනවා. අනේ මේ රංගි. නිකන් බයිල ගහන්න එන්න එපා. ජේතිය සර්ගේ ඉෂාර බබෙක් හම්බෙන්න ඉන්නවා නම් ඒක ඒ දෙන්න බලාගන්න. දැන් නංගිට සර්ගෙන් බබෙක් හම්බ වෙන්න නැහැ නේ. අයියා මේ මොනවා කියලාද මන්ද? අපි නම් එහෙම නැහැ. හරියට. උඹලා එහෙම නැත්තම් උඹලගේ නම්බුව තියාගෙන හිටපන්. නිකන් කැම්පස් එකේ නැති ප්‍රශ්න ඇති කරන්න හදන්න එපා. ඉෂාර අපේ බැච් එකේනේ. අපි යා ගැන බලාගන්න. උඹලා කොල්ලොන්ට කියපන් උඹලා කෙල්ලෝ ටික බලාගන්න. එයා කැම්පස් එකේ නැති ප්‍රශ්න ඇති කරන්න ඇවිල්ලා ඉල්ලම් කන්න හදන්න එපා.